සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ කේන්දරේ ලංකා YouTube channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ අද thumbnail එකේ දැක්කා වගේම අද අපි කතා කරන්න යන්නේ සිකුරු ග්‍රහයා ගැන. සිකුරු ග්‍රහයා මේ අවුරුදු 20ක් පවතින සිකුරු ග්‍රහය කොහොමද ඔයගොල්ලන්ගේ ජීවිතයට සුබ ප්‍රතිඵල ගෙනල්ලා දෙන්නේ? මොනවද සිකුරු ග්‍රහයට සුබ ස්ථාන කියලා අපි අද කතා කරමු. ඉතින් මේ ග්‍රහලොව දීප්තිමත්ම ග්‍රහයා වගේම ඉරබටු තරුව නමින් හඳුන්වන මේ සිකුරු ග්‍රහයාගේ දසා කාලය සිකුරු මහා දසාව අවුරුදු 20ක් පවතිනවා. ඒ වගේම සිකුරු ග්‍රහයාද විශේෂ වන්නේ සිකුරු ග්‍රහයා වමාවර්තව කැරකීමයි, භ්‍රමණය වීමයි. එනම් අනිත් ග්‍රහයන් දක්ෂිනාවර්තව කැරකෙද්දී භ්‍රමණය වෙද්දී සිකුරු ග්‍රහයා වමාවර්තව තමයි භ්‍රමණය වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ සිකුරු ග්‍රහය තම දීප්තිමත් ග්‍රහයෙක් වෙනවා වගේම ඔයගොල්ලන්ගේ ජීවිතේට සිකුරුගේ බලපෑම කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ සිකුරු ග්‍රහයා ග්‍රහලොව සුරතලිය හෙවත් කුමාරිකාවක් විදිහටයි අපි දකින්නේ. ඉතින් මේ සිකුරුගේ කාලයක් ආවොත් මිනිස්සෙක්ගේ ඒ මිනිස්සයාට සියලු සැප සම්පත් ලැබෙනවා. හිටි හැටි ධනය පහළ වෙනවා. ඒ වගේම මේ සිකුරු ග්‍රහය හොඳ තැනකින් පිහිටලා තියෙන්නත් ඕනේ කේන්දරේ. ඉතින් ඔයාගේ කේන්දරේ මේ සිකුරු ග්‍රහයා 1 4 7 10 ඒ වගේම 5 9 කියන ස්ථානවලට සුබ ප්‍රතිඵල ඉතාමත් සුබ ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. ඒ වගේම සිකුරු බලවත් වෙලා තියෙන්නත් ඕනේ. සිකුරුට හොඳ දෘෂ්ටි ලැබිලා යහපත් ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබිලා. ඒ වගේම මේ සිකුරුගේ කාලයක් ආවහම මේ පුද්ගලයන්ට ආයාසයකින් තොරව මහන්සියක් නැතුවම මුදල් ලිපීමේ හැකියාව ලැබෙන ආදායම් මාර්ග පහළ වෙනවා, සකස් වෙනවා. ඉතින් මේ සිකුරු ඒ වගේම ඔයාගේ ජීවිතේ විවාහයත් ඉක්මන් කරනවා වගේම සියලු සැප සම්පත් ලබා දෙනවා. ඒ වගේම සිකුරුගෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් සිකුරු හොඳ ප්‍රබලව පිහිටීම වගේම හොඳ ග්‍රහයෙකුගේ නැකතක පිහිටීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ අධිධාවනකාරී කාමයෝග, අධික ආශාවන් වගේම තෘප්තිමත් මේ සිකුරු බලවත් වෙලා හිටියා මේ මිනිස්සුන්ව තෘප්තිමත් කරන්න අමාරුයි. එවැනි පුද්ගලයන්ගේ ගොඩක් මේ සිකුරු බලවත් වෙලා 1 4 7 10 ඔය වගේ තැන්වල පිහිටලා තියෙනවා. ඒ වගේම අපි ජ්‍යොතිෂයේදී දකිනවා මේ සිකුරු සහ කුජ සංයෝග වෙලා හිටියාම සිකුරු කුජ එකට හිටියාම ඒගොල්ලන්ට අතිදාවනකාරී කාමයෝග පිහිටනවා. ඒ වගේම මේ දසා කාලයන් අතර සිකුරුගේ මහා දසා කාලය තමයි සිකුරු මහා දසාව තමයි අවුරුදු 20ක් පවතින දීර්ඝතම ග්‍රහ දසා කාලය වෙන්නේ. ඒ වගේම මේක බලන ඔයත් සිකුරු මහා දසාව විවර කරලා නම් තියෙන්නේ කොහොමද ඔයගලගේ ජීවිතේට සිකුරු මහා දසාව ප්‍රතිඵල ලබා දුන්නේ, සිකුරු ග්‍රහය කොහොමද ඔයගලගේ ජීවිතේට බලපෑවේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම අපේ videos ගෙන්න ගන්න හැකියාව තියෙනවා. අපි අදට සමුගන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.